සාර්ථකත්වය කියන්නේ ඇත්තටම වාසනාවක්ද? නැත්නම් ඒක හදාගන්න පුළුවන් සැලැස්මක්ද? හරි. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ ගැන. ඒ කියන්නේ අරමුණක තියෙන බ්ලූප්‍රින්ට් එක ගැන. සාර්ථකත්වයේ සැලැස්ම අපිම ගොඩනගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ ප්‍රශ්නේ අපි හැමෝගෙම ඔළුවේ තියෙනව නේද? ඇයි සමහරු හරිම ලේසියෙන් කිසිම මහන්සියක් නැතුව වගේ සාර්ථක වෙනවා. ඒත් තවත් සමහරු ජීවිත කාලෙම දඟලනවා, අරගල කරනවා. ඉතින් මේක නිකම්ම ලක් එකක්ද? එහෙම නැත්නම් මේ සාර්ථකත්වයේ පිටිපස්සේ අපි කවුරුත් නොදකින වෙනම රහසක් තියනවද? මෙන්න බලන්නකෝ මේ ජීවිත ගමන් දෙක දිහා. එක පැත්තකින් කිසිම අවුලක් නැතුව උඩටම යන ගමනක්. අනෙක් පැත්තෙන් කොච්චර try කළත් එකම තැන පල් වෙන ජීවිතයක්. හැබැයි මං කියන්නම් මේ දෙක අතර තියෙන වෙනස වාසනාව නම් නෙවෙයි. නෑ, ඒක ඊට වඩා ගොඩක් ගැඹුරු කතාවක්. හොඳයි. අර මම කිව්ව ගැඹුරු කතාව තියෙන්නේ මෙන්න මේ වචනය ඇතුලේ. අරමුණ. හිතන්නකෝ අරමුණ කියන්නේ හරියට අපේ ජීවිතය කියන නැවේ සුක්කනම වගේ. දැන් සුක්කනමක් නැති නැවකට මොකද වෙන්නේ? ඒක හරිම වේගෙන් යයි. හැබැයි කොහෙටද යන්නේ කියලා දන්නේ නැහැ. ඒ ගමන නතර වෙන්නේ කොහෙදද කියලාවත් කවුරුවත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් සාර්ථකත්වය ගැන කතා කරද්දී අපේ ඔළුවට එන්නේ කවුද? එලන් මස්ක්, ස්ටීව් ජොබ්ස්, ඒ වගේ නම් නේද? හැබැයි අද අපි කතා කරන්න යන්නේ ඒ අය ගැන නෙමෙයි. අද කතාව ඊට වඩා වෙනස්. අපි යන්නේ බෝම්බ වැටිලා අලු වෙලා ගියපු ජපානයට. එහෙම අලු ගොඩක් මැද්දෙන් නැගිටිපු කවදාවත් නොසැලෙන අරමුණක් තිබ්බ මිනිස්සෙක් ගැන කතා කරන්න. ඔහුගේ අරමුණ ඒක හරිම පැහැදිලි. හරිම සරලයි. එකම එක දෙයයි. එන්ජින් හදන එක. බැලුවොත් එයාගේ මුළු ජීවිතයම දුවලා තින්නේ ඔන්න ඔය එකම එක වචනය වටේ. හැබැයි ඉතින් එයාගේ ගමන මල් පාරක ගියා වගේ එකක් නෙවෙයි. හිතන්නකෝ එයා තමන්ට තිබ්බ හැම දෙයක්ම විකුණලා ටොයෝටා එකට පිස්ටන් රින් හදලා දෙනවා. ඒත් එයාලා මොකද කරන්නේ? කෙලින්ම රිජෙක්ට් කරනවා. ඒත් සොයිචිරු හොන්ඩා සැලුනද? නෑ. එයා අවුරුදු 2ක් ආයෙමත් ඉස්කෝලේ ගිහින් ඒක හරියටම ඉගෙනගෙන අන්තිමට කොහොම හරි ඒ කොන්ට්‍රැක්ට් එක දිනා ගන්නවා. හැබැයි ඉරණම හරිම කුරුරුයි. දෙවනි ලෝක යුද්ධෙදී එයාගේ ෆැක්ටරි එක එකපාරක් නෙවෙයි දෙපාරක්ම බෝම්බ ගහලා බිමටම සමතලා කරනවා. දැන් හිතන්න හැමදේම නැති වුණාම වටේ ඉන්න අය මොනවා කියන්නේ නැද්ද? හොන්ඩා දෙන්නවත් ඔය වැඩේ අතාරින්න කියලා තමයි කියන්නේ. ඒත් හොන්ඩා දුන්න උත්තරය මොකද දන්නවද? නෑ, මගේ අරමුණ තාමත් ජීවත් වෙනවා. බලන්න මේකෙන් අපිට තේරෙන දේ තමයි යාගේ අරමුණ තිබ්බේ ගොඩනැගිලි වලත් මැෂින් වලත් නෙවෙයි. ඒක තිබ්බේ ආගේ හදවතේ. හොන්ඩාගේ කතාව ඇත්තටම ඇඟට පණ දෙන එකක්. හරි, එහෙනම් ඒ ගැම්ම අරගෙන අපි කොහොමද අපේම අරමුණ හොයාගන්නේ? මෙන්න දෙනවා ඒකට පාර පෙන්නන මාලිමාවක් වගේ දෙයක්. මෙන්න ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක්. හුඟක් අය හිතාගෙන ඉන්නේ අරමුණ කියන්නේ සල්ලි පස්සේ දුවන එක කියලා. නෑ, සල්ලි කියන්නේ හොඳ අරමුණක සයිඩ් ඉෆෙක්ට් එක, ප්‍රතිඵලයක් විතරයි. ඇත්තම අරමුණ කියන්නේ මම මේ ලෝකෙන් මොනවද ගන්නෙ කියන එක නෙවෙයි. මම මේ ලෝකෙට මොනවද දෙන්නේ කියන එක. හරි, අර මම කිව්ව මාලිමාව තමයි මේ. මේ සරල ප්‍රශ්න තුන තමන්ගෙන් අහලා බලන්න. 1. මං කරන්න ආසම දේ මොකක්ද? 2. මම දක්ෂම දේ මොකක්ද? 3. මේ ලෝකෙට මගෙන් ඕන වෙන්නේ මොකක්ද? අන්න ඒ රවුන්ඩ් 3 එකට කැපෙන තැන තියෙනව නේද? අන්න එතන තමයි කෙනෙක්ගේ නියම අරමුණ හැංගිලා තියෙන්නේ. ඒක තමයි මැජික් එක. මේක හොඳට මතක තියාගන්න. රස්සාවකින් ලැබෙන්නේ පඩියක් විතරයි. ඒත් අරමුණකින් ලැබෙන්නේ මුළු ජීවිතයක්. හරි. දැන් හිතමුකෝ අරමුණු හොයාගත්තා කියලා. එතකොට ඉතින් හැමදේම ලේසි වෙයිද? නෑ. ඇත්තටම කිව්වොත් අමාරුම හරිය පටන් ගන්නෙ එතනින්. ඒ තමයි හුළඟට විරුද්ධව පියාඹන එක. අලුත් දෙයක් පටන් ගත්ත ගමන්ම මුලින්ම ඇහෙන දේ තමයි මේ. ඕවා කරන්න එපා. හරියන රස්සාවක් හොයාගන්න. දුකම දේ තමයි මේ කතා එන්නේ පිට මිනිස්සුන්ගෙන් නෙවෙයි අපිට ළඟම අයගෙන්ම වීම. හැබැයි මේකට මුහුණ දෙන්න පුළුවන් හරිම ලස්සන විදිහක් තියෙනවා. හිතන්නකෝ ප්ලේන් එකක් ගැන. ඒක උඩ යන්නේ හුළං පාරටම ගිහින් නෙවෙයිනේ. හුළඟට විරුද්ධව ගිහින්. අන්න ඒ වගේ අපිට එන හැම බාධාවක්ම හැම විවේචනයක්ම පාවිච්චි කරන්න ඕනේ හුළඟක් වගේ තවත් ඉහළටම යන්න. ඉතින් මේ ගමන යනකොට මේ කරුණු ටික කොළුවේ තියාගන්න එක ගොඩක් වටිනවා. පළවෙනි එක, වැටෙන එක කියන්නේ පරාජයක් නෙවෙයි. ඒක පාර පෙන්වන දෙයක්. හරියට පොඩි ළමයෙක් ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ. දෙවෙනි එක, මොටිවේෂන් එකෙන් විතරක් බෑ. ඒක ටික දවසකින් බහිනවා. ඒත් විනය කියන එක අවුරුදු ගාණක් අපිව ඉස්සරහට ගෙනියනවා. 3. අපිට ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට තියෙන්නේ එකම පෑ 24යි. වෙනස තියෙන්නේ ඒක කළමනාකරණය කරන විදිය. අන්තිම එක, එකපාරා හාවෝ දෙන්නෙක් පස්සේ පන්නන්න යන්න එපා. එක අරමුණක්, එක ફોකස් එකක්. හරි.
අපි හොන්ඩාගේ කතාවෙන් ආශ්වාදයක් ගත්තා. අපේ අරමුණ හොයාගන්න විදිහකොත් දැක්කා. දැන් තියෙන්නේ වැද්දගත්ම දේ. පටන් ගන්නෙ කවදාද? ඇයි මේ හැමදේම කරන්නේ? මේකේ අවසාන තේරුම මොකක්ද? ගොඩක් වෙලාවට අපි කියනවා කවදා හරි පටන් ගන්නවා කියලා. ඒත් ඇත්තටම හොඳම වෙලාවක් කියලා එකක් කවදාවත් එන්නේ නැහැ. පටන් ගන්න තියෙන එකම හොඳම වෙලාව තමයි දැන්. මේ මොහොත. එක තත්පරයකට හිත නවත්තලා මේක ගැන හිතන්න. දවසක අපි හැමෝම මේ ලෝකෙන් යනවා. ඒක තමයි ඇත්ත. එදාට අපි මේ ලෝකේ අතහැරලා යන්නේ මොනවද? අපෙන් පස්සේ ඉතුරු වෙන්නේ බැංකු ගිණුමේ ඉලක්කම් ටිකක්ද? එහෙමත් නැත්නම් අපි මේ ලෝකෙට කරපු යහපත් වෙනසක්ද? සල්ලි කියන දේ කාලයත් එක්ක මිනිස්සුන්ට අමතක වෙලා යයි. එත් කෙනෙක් කරපු හොඳ දෙයක්, ඇති කරපු වෙනසක් මිනිස්සුන්ගේ හිතවල හැමදාටම ජීවත් වෙනවා. අන්න ඒකයි අවසාන ඇත්ත. අරමුණක් එක්ක ජීවත් වෙන මනුස්සයෙක් කවදාවත් ඇත්තටම මැරෙන්නේ නැහැ. හොන්ඩා වගේම යාලා තමන්ගේ අදහස් වලින්, තමන්ගේ නිර්මාණ වලින් මේ ලෝකේ සදාටම ජීවත් වෙනවා. අදම තීරණය කරන්න. ඔබත් සාමාන්‍ය මිනිසෙක් වගේ ජීවත් වෙලා මැරිලා යනවද? නැත්නම් අරමුණක් වෙනුවෙන් සටන් කරලා ලෝකය දිනනවද? නැගිටින්න. අදම පටන් ගන්න. ජයග්‍රහණය ඔබ එනකම් මග බලාගෙන ඉන්නවා. ජය වේවා.